හෙලෝ ගයිස් කොහොමද ඔයාලට මන් දන්න ඔයගොල්ලෝ හොඳින් කියලා මම බොරුවට ඇහුවේ අද පාඩම BMG නොහොත් ස්පීඩ් 39 එක අද කියලා දෙන්න ලොකු දෙයක් නැහැ ඒ නිසා වීඩියෝ එක දිග වෙන එකක් නැහැ ස්කිප් නොකර බලන්න නැත්නම් ඔයගොල්ලොන්ට තමයි පාඩු වෙන්නේ අන්තිමට මට කියන්න එපා පුතේ අපි ආ වීඩියෝ එකට හරි ගයිස් මං කලින් වීඩියෝ තුනක් දැම්මා මං හිතන ඔයගොල්ලෝ එක බලලා ඇති කියලා මේ වීඩියෝ එක අලුතෙන් බලනගෙන ඉන්නම් පොඩ්ඩක් ඒ ටිකත් ගිහින් බලන්න මොකද ඒ ටිකේ තමයි ඔක්කොම බේසික් ටික තියෙන්නේ ඒක නැතුව මේක බලලා තේරුමක් නැහැ නේ අතර ගිහින් බලන්න ඕන නම් වීඩියෝ එක බලන්න කලින් ගිහිල්ලා කමෙන්ට් ටික බලන්න ලේසිම ලේසි විදියට ඕන කෙනෙක්ට අල්ල ගන්න පුළුවන් වෙන කියලා දීලා තියෙනවා වීඩියෝ එක බලන්න කලින් ඕන නම් කමෙන්ට් ටික බලලා ඉන්න එතකොට තේරෙයි ඔයාලට මේක පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා ස්පීඩ් 39 එක පොඩ්ඩක් අර ඉලෙක්ට්‍රොනික සවුන්ඩ් එකක් වගේ බීට් වලට දැම්මම පොඩ්ඩක් අර අනිත් 39ස් වලට වැඩිය පොඩ්ඩක් ලස්සනයි. අපි දැන් කියනකට වැඩිය ඒක අර පොඩි කනට ලස්සන ගතියක් තියෙනවනේ. ඒ නිසා අපි හදාගන්න සවුන්ඩ් පැටර්න් ලස්සන කරගන්න දාන්න පුළුවන් සුපිරි සවුන්ඩ් එකක් තමයි මේ ස්පීඩ් 39 එක. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. හරි. ඔයාට මුලින් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් දාන්න. මුලදී නම් පොඩ්ඩක් hina යයි කියලා විසි වෙයි. ගණන් ගන්න එපා. ඉතින් අපිට ඕන සවුන්ඩ් එක පුරුදු වෙන්නනේ. අර 아무තු අර කියන්න ඕනේ නැහැ මොකද්ද කියලා. අන්න ඒක. හරි. ඒ සවුන්ඩ් එක දාලා ඊට පස්සේ ඔයාගේ යටිතොල උඩුතොලට වැඩිය පොඩ්ඩක් උඩින් තියාගන්න බලන්න මෙහෙම. අර අපි මෙහෙම කරන්නේ. ඔන්න ඔහොම ඒ කියන්නේ මේක උඩුතොල නම් මෙන්න යටිතොල. කියන්නේ උඩුතොලට වැඩිය පොඩ්ඩක් උඩින් ඒ කියන්නේ උඩුතොලට වැඩි ඉස්සරහින් තියෙන්නේ. ඒ අන්න එහෙම කරන් ඔයා අර සවුන්ඩ් එක දාන්න. අර මුලින් කරේ ඒ සවුන්ඩ් එකනේ. දැන් අපි අර විදියට පොසිෂන් එක හදා මුලදී ඔයාලට මෙන්න මේ සවුන්ඩ් එක තමයි ගොඩක් ගන්න පුළුවන් වෙන්නේ. අර සවුන්ඩ් එකමයි කෙලත් පොඩ්ඩක් විසිනෝ ගණන් ගන්න එපා කොහොමත් බීට් බොක්ස් කරන්න බෑ එහෙම කෙල පොඩ්ඩක්වත් විසි වෙන්නේ නැතුව එහෙම හොඳටම කරන්න පුළුවන් පොඩ්ඩක් පුරුදු වුණාම ඒ කියන්නේ ගොඩක් අඩුවෙන් ඒත් අර විසි වෙන්නේ නැත්තේම නෑ හරි ආයෙ කරමු මං කිව්ව විදිහට කටේ පොසිෂන් එක හදාගෙන ඔයා ඒ හුලං ප්‍රෙෂර් එක යවන්න ඕන කට මැදි ඒ කියන්නේ කට දෙපැත්ත හොඳට තද කරගෙන මේ පේනවනේ මේ දෙපැත්තෙන් හුලං යන්න බෑ කට මැදින් තමයි යන්නේ ඕක අඩුම තරමේ සතියක් දෙකක්වත් පුරුදු වෙන්න ඕන එතකොට තමයි ක්වොලිටි සවුන්ඩ් එකක් ගන්න පුළුවන් අද කළා අදම බලාපොරොත්තු වෙන්න එපා එහෙම බලාපොරොත්තු වෙලා කරගන්න බැරුණාම අපෝ මේක නම් අමාරුයි මෙහෙම කරන්න බෑනේ කියලා අත්තාරින්න එපා මොකද අපිත් සති ගණන් මාස ගණන් පුරුදු වෙලා තමයි ක්වොලිටියට ඒ සවුන්ඩ් එක ගන්න පුරුදු උනේ. ඒ නිසා එහෙම පැයක් දෙකක් දවසක් දෙකක් නම් කළා එහෙම සවුන්ඩ් එක ආවේ නැහැ කියලා අත්හැරලා දාන්න නම් එපා. මොනවත් ඕනේ නැහැ. අර ඔයා මං කිව්ව විදියට කටේ පොසිෂන් එක හදාගෙන කට දෙපැත්තෙන් නැතෝ කට මැද ફોකස් කරලා ඒ හුලං ඒ ප්‍රෙෂර් එක යවන්නකෝ. දෙතුන් ගමනක් කරද්දී ඔයාට මීටර වෙනෝ මම කොහොම කට තියාගත්තොත්ද ඒ සවුන්ඩ් එක එන්නේ කියලා. ඒ නිසා අර මං කිව්ව විදියට මුලින් කරලා බලන්නකෝ. ඊට පස්සේ ඔයාට ඒක මහ දෙයක් නෙමෙයි. ඊට පස්සේ ටික දවසක් ඔයාට කරද්දී මෙන්න මේ වගේ let's go දැක්කනේ ඔයාලටත් ඒ වගේ කරන්න පුළුවන් වේවි. ඉතින් අතාරින්න එපා මං කියන්නේ දිගටම කරන්න. එකපාරක් දෙපාරක් දවසක් දෙකක් සතියක් කළා අපෝ මේක නම් අමාරු කියලා එහෙම අතාරින්න එපා. මේක එහෙම අමාරු නෑ. උත්සාහය තියෙනනම් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. එහෙනම් guys අදට වීඩියෝ එක නවත්තනවා. මේක විතරක් බලන්න එපා. කලින් වීඩියෝ ටිකක් බලන්න. ඒක බේසික් ටික අල්ලගන්න එපා මුලින්. ඒ ටික බලලා ඔයාට හෙමින් මේ වීඩියෝ බලලා පුරුදු වෙන්න පුළුවන්. ඉස්සරහටත් මං තව ඉතුරු සවුන්ඩ් ටිකෙත් වීඩියෝ ටික දාන්නම් තේරුම් ගන්න පුළුවන් විදියට සරලව
ඉතින් වැඩේ අතාරින්න එපා මොකක්හරි ප්‍රශ්නය තින අනිවාරෙන් කමෙන්ටයක් දාන්න මොකක්ද වෙන්න ඕන කොහොමද මෙතන කරන්නේ අනම් මනං ඔක්කොම ඕන දෙයක් අහන්න අතාරින්න එපහෙන අදට ම වීඩියෝ ගනවත්තනවා මම රවිය බීට් බොක්ස්